2020 පසු නැවතත් ලෝක යුද්ධයක ආරම්භයකි. තුන්වැනි ලෝක යුද්ධයක අවදානමක් ඉරානය රටවල් 9කට පහර දෙයි. 2012 මම කියලා තිබුණු අනාවැකියක් තමයි ඇමරිකා මූලික වී ලොව පුරා දරුණු යුදමය වාතාවරණයක් ඇති වෙන බව. ඉස්රායලය සහ ඇමරිකාව ඒකාබද්ධව ඉරාන රාජ්‍ය පාලනය බිඳ දැමීම වෙනුවෙන් ආරම්භ කළේ ඔපරේෂන් ලයන්ස් රෝම් මෙහෙයුම දියත් කළ අතර මේ සඳහා එරට ගුවන් හමුදාවට අයත් ගුවන් යාන 200ක් එක් වූ බව ඊශ්‍රායල මාධ්‍ය වාර්තා කරනවා. ඒ වගේ තත්ත්වයන් දැන් ඇති වෙමින් පවතිනවා. ඒ වගේම මම පැවසුවා යුදමය තත්ත්වය ගියා මේ අවුරුද්දේ මුල් කාලයේදී දරුණු ලෙස හටගන්න තිබුණත් යම්කිසි බලපෑම් හේතු කොටගෙන එය මර්ධනය වුණත් මං කිව්වා මෙය අලු යට ගිනි ආකාරයෙන් නැවත නැවතත් ඇති වෙනවා කියලා. මොකද මේ අනාවැකිය මුලින්ම මා පළ කරේ 2020 පසු නැවතත් ලෝක යුද්ධයක ආරම්භයකි. තුන්වැනි ලෝක යුද්ධයක අවදානමක් ඉරානය රටවල් 9කට පහර දෙයි. ඇමරිකන් ඊශ්‍රායල ප්‍රහාර වලින් ඉරානයේ අයතුල්ලා ඛමේනි එක්ක පවුලම මරුට ඇමරිකන් හමුදා කඳවුරු 27ක් වෙනසේ ඉරානයේ 200ක් මරුට ආරක්ෂක ඇමති සහ හමුදාපතිවරයාත් ඒ අතර මැද පෙරදිග ගුවන් තොටවල් වැසෙයි. ඒ අනුව බටහිර සහ මධ්‍යම ඉරානයට අයත් යුදමේ මර්මස්ථාන 500ක් ඉලක්ක කරමින් ප්‍රහාර එල්ල වූ බව වාර්තා වනවා. ප්‍රහාරයේ ප්‍රධානතම ඉලක්කයක් බවට පත් වූයේ ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි ඛමේනිගේ කාර්යාලයයි. ඇමරිකාව විසින් මෙම මෙහෙයුම ඔපරේෂන් එපික් ෆියුරි ලෙස නම් කර තිබූ අතර ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එම මෙහෙයුම නිරීක්ෂණය කළේ මෙලෙසින්. ඉතින් ආරම්භය වෙමින් නොවෙමින් පවතිනවා. ඒ කියන්නේ උස් පහත් වෙමින් පවතින තත්ත්වයක් තමයි පෙන්වු කරන්නේ. 2026 දී අනිවාර්යයෙන්ම යුදගිනි තත්ත්වයන් ඇතිවීම ඔපරේෂන් එපික් ෆියුරි යනු මැද පෙරදිග කලාපය තුළ ඇමරිකාව විසින් කරනු ලැබූ විශාලතම යුද මෙහෙයුමයි. මේ අතර ඉරාන රතු අඩසන්ධ සංගමේ වාර්තා අනුව ඉරානයේ පුරා පුද්ගලින් 200කට අධික පිරිසක් මේ වන විට ඇමරිකානු සහ ඊශ්‍රායල ප්‍රහාර හමුවේ මිය ගොස් තිබෙනවා. මීට පෙරත් මේ වගේ තත්ත්වයන් ඇති වෙලා ඒවා සමතයකටපත් වුණත් නැවත නැවතත් ඒවා අලුත් වෙමින් පවතින බව තමයි මට පෙන්눔 කරන්නේ. ඒ වගේම මැද පෙරදිග රටවල් වලටත් මේ යුදමය වාතාවරණය නිසා බොහෝම පීඩාවට පත්වීමට සිදු වෙනවා. බයි ජාත්‍යන්තර ගුවන්තොටුපලේ පර්යන්ත ගොඩනැගිල්ලට ප්‍රහාරයක් එල්ල වූ අතර ඉන් ගුවන්තොටුපල පර්යන්ත ගොඩනැගිල්ලට හානි සිදු වුණා. මේ අතර කුවේට් රාජ්‍යයේ පිහිටි ඇමරිකානු හමුදා කඳවුරු ඉලක්ක කරමින් ඉරානයේ ඩ්‍රෝන සහ බැලිස්ටික් මිසයිල් ප්‍රහාර එල්ල කර තිබෙනවා. එහි ප්‍රධානතම ඉලක්කය වී තිබුණේ කුවේට්හි මොහමඩ් අල් අහමඩ් නාවික හමුදා කඳවුරයි. මේ අතර බහරේනී ජාතික සංනිවේදන මධ්‍යස්ථානයේ පවසන්නේ සිය රටට නැවතත් ඉරාන බැලිස්ටික් මිසයිල් ප්‍රහාර මාලාවක් එල්ල වූ බවයි. සිය ගුවන් ආරක්ෂණ පද්ධතිය මගින් එම ප්‍රහාර බැලැක්වීමට පියවර ගනු ලැබුවත් මනාමා අගනුවර සහ මොහාරක් නගරයේ උස් ගොඩනැගිලි වෙත ඩ්‍රෝන යාන සහ මිසයිල් සුන්බුන් පතිත වීමෙන් හානි වූ බව බහරේන ජාතික සංනිවේදන මධ්‍යස්ථානයේ පවසනවා. විශේෂයෙන්ම මැදදිග තෙල් පිරි පහදු කරන ස්ථාන කිහිපයකට දරුණු ලෙස ප්‍රහාරයන් එල්ලවීම, ගිනි ගැනීම ඇතිවීම, බොහෝ අලාභ පාඩු ඇතිවීම බලාපොරොත්තු නැති ආකාරයෙන් සිදු වෙනවා. මා මේ මීට කලින් ප්‍රකාශ කරලා තියෙනවා. නමුත් 2026 නැවත නැවතත් ඒවා මතක් කරන්නේ මේ අනාවැකි ඉදිරියේදී සත්‍ය වෙන නිසාමයි.